හලෝ කොහොමද හොඳින් ඉන්නව නේද? අද පොඩි වෙනස් දෙයක් කරා. මගේ යාළුවෙක් ගාව තියෙනවා BMW E30 කියලා පරණ වාහනයක්. ඒ වාහනේ ක්ලස්ටර් එකේ මේ ක්ලස්ටර් එක කියන්නේ මීටර් බෝඩ් එක. මීටර් බෝඩ් එකේ ඔඩෝමීටර් එක වැඩ කරන්නේ නැහැ කියලා තමයි යා කිව්වේ. කොහොම හරි මම දැන් මීටර් බෝඩ් එක මස් කරලා ඒක චෙක් කරනවා මං ඉන්නේ. ඒක චෙක් කරන්න අපිට සිග්නල් ජෙනරේටර් එකක් ඕනේ. මොකද වාහනේ ඩ්‍රයිව් ෂාෆ්ට් එකෙන් එනවා මේක වැඩ කරන්න සිගනල් එකක්. ඒ සිගනල් එක ජෙනරේට් කරගන්න සිගනල් ජෙනරේටර් එක ඕනේ. ඒ සිගනල් එක හරියට බලා ගන්න ඔසිලොස්කෝප් එකක් ඕනේ. කොහොම හරි ඒ ටික ඔක්කොම කනෙක්ට් කරලා දැන් මම ඒක හැදුවා. මේක ප්‍රශ්න වෙලා තිබ්බේ මේ ගියර් වීල්ස් වල. මෙතන තියෙන ගියර් වීල්ස් වල ඒක තමයි ප්‍රශ්න වෙලා තිබ්බේ. ඉලෙක්ට්‍රොනික පැත්ත ඔක්කොම අවුලක් නැහැ. ඒ පැත්ත ඔක්කොම චෙක් කරා. ඒ පැත්ත අවුලක් නැහැ. මේ වැඩ කරනවා. බලන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මම දැන් මෙතනින් සිගනල් එකක් ජෙනරේට් කරනවා. ස්ක්වෙයාර් වේව් සිගනල් එකක්. මේක ෆ්‍රීකවන්සි එක දැන් 0යි. පොඩ්ඩ අපි දැන් ෆ්‍රීකවන්සි එක වැඩි කරනවා. ෆ්‍රීකවන්සි එක වැඩි කරද්දී මීටර් එකත් වැඩ කරනවා. කොහොම හරි වැඩේ ගොඩ දැම්ම. මේ වගේ දෙයක් කරාට පස්සේ මාර සතුටුයි ඈ. ඔයාලා තාස දේවල් කරන්න. ෆලෝ කරන්න.